11 ප්‍රශ්න තියෙන්නේ අපිට තියෙන විදිහට ඩයග්‍රෑම් එක කියලා තියෙනවා AB කියන ඩයමීටර් එක කියලා තියෙනවා. ඊපස්සේ මේ DOB කියන ඇන්ගල් එක 150 degrees කියලා කියනවා. ඊට පස්සේ මේක සර්කල් එකක් හින්දා O කියන්නේ සෙන්ටර් එක කියලා දීලා තියෙනවා. මේ මෙන්න මේ AO කියන එක නේ DO කියන එක නේ OB කියන එක නේ ඉක්වල් වෙනවා රේඩියන් හින්දා. ඊට පස්සේ මෙන්න මේ ඇන්ගල් එක 30 degrees වෙනවා. ඊට පස්සේ මේව පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරගත්තොත් අපිට පේනවා මෙන්න මේ ඇන්ගල් එක ඉක්වල් වෙනවා මෙන්න මේ DCB කියන ඇන්ගල් එකට. ඊට පස්සේ තවත් පේන අපිට මෙන්න මේ ඩොට් ටේප් ඇන්ගල් එක තියෙන මේ දෙක ඇඩිෂන් එක ඉක්වල් වෙනවා 150 degrees එකට. හැබැයි මේ AOB AOD කියන ඇන්ගල් එක isosceles ඇන්ගල් එක isosceles triangle එකක් හින්දා අපිට කියන්න පුළුවන් මොකද්ද AD O කියන එක ඉක්වල් වෙනවා 75 degrees වලට කියලා. ඊට පස්සේ කෙලින්ම අපිට ලියන්න පුළුවන් කාපව මොකද්ද මෙන්න මේ ඇන්ගල් දෙක එකතු මේ ඩොට් එකයි මේ 30 වල එකතු වෙන මෙන්න මේක වෙන්නේ the sum of the interior opposite angles is equal to the exterior angle කියන එක. ඊට ඒක ගත්තොත් මෙන්න මේක එනවා. the sum of the interior angles is equal to the exterior opposite angle කියන theory එක ගත්තොත් ඊට ඒකෙන් එනවා මොකද්ද DCB කියන එක equal වෙනවා 75 plus 30 කියන එක. ඒ කියන්නේ 105 degrees කියන එක. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්න ගත්තොත් 12 වෙනි එකේ අපිට දීලා තියෙනවා මොකද්ද කේස් එකක් දීලා තියෙනවා number of states තියෙනවා age කියලා එකක් තියෙනවා. අපිට කියලා තියෙනවා මොකද්ද complete the histogram එක complete කරන්න කියලා තියෙනවා. එතන අපිට පේනවා මෙතන 25 35 කියන එක හරි මිසින්. ඊට පස්සේ අපිට මෙන්න මේ table එක ගලුවොත් පේනවා මේ 15 20 කියන ඉන්ටර්වල් එකේ දෙකක් තියෙනවා. ඒ දෙක එක බ්ලොක් එකකින් මාක් කරලා තියෙනවා. අපෝ 25 කියන එකත් හතරක් තියෙනවා. හතර බ්ලොක් දෙකකින් මාක් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ එක බ්ලොක් එකකින් දෙකක් කියන එක මාක් කරලා තියෙනවා කියන එක. එහෙනම් දැන් බලමු 25 to 35 අන්න මේවා ગેප් එක තිබ්බේ පහ පහ. දැන් මෙතන ગેප් එක 10ක් වෙලා තියෙනවා. එහෙනම් මේක එක ඉන්ටර්වල් එකකට ගන්න ඕනේ. හැබැයි අපිට කියන්න මොකද්ද? එක බ්ලොක් එකකින් දෙකයි ඩිනෝට් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක ඇඳෙන්නේ මෙන්න මෙහෙම නෙවෙයි. කොහොම 12 වෙනකම් කොහොම නෙවෙයි ඇඳෙන්නේ. මේක ඇත්තටම ඇඳෙන්න ඕනේ මෙන්න මේ විදිහට හරි විදිහට ඇඳලා තියෙනවා. කියන්නේ මෙහෙම 6 වලින් ඇවිල්ලා මේ විදිහට තමයි මාක් වෙන්නේ. ඒතර බ්ලොක් අපිට තියෙන 1 2 3 4 5ක් හයත් වෙන කියන්නේ 6 times 2 12 වෙනවා. දැන් මේක තමයි හරි representation. ඊට පස්සේ 13th question එක ගත්තොත් 13th question එක අපිට කියන්නේ ABCD කියලා points එක circle එකක තියෙනවා. ඊට අමතරව AD is parallel to BC කියලා දෙනවා. අපෙන් අහනවා CPD මෙන්න මේ ඇන්ගල් එක කීයද කියලා. එතකොට ඒක ගන්න කොහොමද? alternative angles නේ අපි කියනවා මෙයා 40 degrees කියලා. ඊට අමතරව අපි ගත්තොත් මේ AB කෙනාගේ කෝඩ් එක කරනකොට අපිට පේනවනේ එකම කෝඩ් එකෙන් තමයි මේ ඇන්ගල් දෙක සබ්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා. එතකොට මේ කියලාක circumference එක මත සබ්ස්ටෙන්ඩ් වෙච්ච angles equal වෙනවා. ඒකත් තියෙන එකක්. ඒතර ඒ විදිහට ගත්තොත් මෙතන 40 වෙනවා. එහෙනම් ගත්තොත් මේ දෙකේ ඇඩිෂන් එක තමයි මෙතන එන්නේ කියලා අපි දන්නවා. ඒතර එහෙනම් මොකද්ද? අපිට වඩා හොඳ විදිහට අපි ලියමු. මෙහෙම ලියන්න පුළුවන්. මොකද්ද? DBC කියන එක අඳුරගත්ත 40 degrees කියලා. ඊට අමතරව ඔයා අඳුරගත්තා ACB කියන එක 40 degrees කියලා. දැන් ඉතින් වලට තියෙන calculation එක කියන්නේ මොකද්ද? CPD සමානයි 40 degrees plus 40 degrees that means 80 degrees. ඔක තමයි answer. ඊට පස්සේ ගත්තොත් 14th question එක අපිට දෙන්නේ මොකක්ද? right prism එකක් දීලා තියෙනවා. right prism එක කියන්නේ මෙන්න මෙහෙම. මෙතන 90 degrees තියෙනවා. ඔන්න ඔක ඉතින් අර 3D අඳිනවා වගේ ඔන්න ඔයගේ කොහොම prism එකක්. ඔකේ බේස් එක 77 කියලා හිතනවා. water fill වෙලා තියෙනලු 20 cm වල height එක. ඊට පස්සේ ඔය ටික ඔක්කොම වක් කරලා තියෙනවා. මොකද්ද? right circular cylindrical. ඒකට ඒ කියන්නේ මේක වක් කරලා තියෙනවා. ඔන්න ඔය වගේ
සිලින්ඩර් එකට. ඒකේ බේස් එකේ රේඩියස් එක අපිට දීලා තියෙනවා 7 කියලා. අපිට කියලා දීලා තියෙනවා රයිට් සයිකල් සිලින්ඩර් එකේ මේ වොලියුම් එකෙන් මෙන්න මේ ෆෝමියුලා එක කියලා. ඒතර මේ ගාන හැටියට අපිට මොකද කරන්නේ? මේකේ තිබ්බ වතුර ටික මේකට වක් කරා කියලා තියෙන්නේ. එහෙනම් එතකොට වෙන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද? height of the water container. මෙන්න මේ right circular cylindrical container එකේ height එක වතුර කොච්චර උසකට එනවද කියලානේ. එහෙනම් අපි ලියමු. phi කියන එක අපිට already given 22/7 කියලා. ඊට පස්සේ r එක දීලා තියෙනවා 7යි කියලා. ඊට පස්සේ h එක තමයි අපි හොයන්නේ. මෙන්න මේක equal වෙන්න ඕනේ අර right prism container එකේ base එක times height එකට water height එක. ඒතර water height එක 20. ඒක එහෙම ගත්තොත් මෙතන 7 වලට එක 7 එකක් තියෙනවා. මෙතන 7 වලට මේක 11 වෙනවා. මෙතන 10 වෙනවා. මේක 11 වෙනවා. ඊට මේ 11 වලට මේ 11 කැපිලා යනවා. ඒතර කැපිලා ගිහින් උත්තරේ ආන්සර් එක අපිට h equal 10 centimeters කියලා. ඊට පස්සේ 15th එකට ගියොත් 15th එකේ කියලා තියෙනවා මෙන්න මේ දීලා තියෙන quadratic expression එකේ මෙන්න මෙයා එක ෆැක්ටර් එකක් කියලා. අපිට කියනවා අනිත් ෆැක්ටර් එක හොයන්න කියලා. ඒතර කරන්න තියෙන්නේ මොකද්ද? මේකෙන් කියන මෙන්න මේ ලොකුත් මේකෙන් බෙදුනා නම් හරිනේ. එතන මම මෙහෙම ලියන්න 3x squared 2x minus 1 ඔන්න ඔක equal වෙනවානේ x plus 1 කියන එකනේ. එතකොට නැගට් එක දාගත්තොත් අපිට ඉස්සරහ හැදෙනවා 3x squared n. එහෙම හැදෙනවා මෙතනට කොහොමද? මෙතනට 3x එකක් වැටෙනවා. එහෙම වැදුනොත් තමයි 3x squared එකක් එන්නේ. එතකොට මෙතනින් 3x squared එකක් එනවා. මම මේ කම්පියුටරේ දාගන්න 3x squared එකක් එනවා. ඊට අමතරව plus 3x එකක් එනවා. හරි plus 3x එකක්. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? plus 2x එකක් තියෙනවා. plus 2x එකක් එන්න නම් මොකක්ද වෙන්න ඕනේ? මෙතනින් minus 1 එකක් දාගත්තා නම් හරි නේද? හරි බලමු. minus 1 එක දාගන්න එක එකක් තමයි මෙතන මේ අපි හදාගන්න minus 1 ඒ කියන්නේ normal digit number එකේ නෝනේ minus 1 යන්නේ. එතන මෙතන minus 1 එක දාගත්තොත් minus 1 times 1 minus 1 එනවා. එතකොට මෙයාගේ දෙක හදාගත්තොත් කොහොමද? minus x minus 1. එතකොට මේක simplify කරලා බලන්න. මෙන්න මෙයාම තමයි එන්නේ. එතන අපිට other factor එක මොකද්ද? 3x minus 1 කියන එක තමයි other factor එක වෙන්නේ. ඊට පස්සේ 16th one එක අපි යමු. 16th one එක අපිට දීලා තියෙනවා second term of a geometric progression is 6, fifth term is 162. common difference ඒ කියන්නේ r එක තමයි අපෙන් අහන්නේ. අපිට ලියන්න පුළුවන් general term එක මේ වගේ එකට tn equal a r to the power n minus 1 කියලා geometric progressions වලට අපිට ලියන්න පුළුවන්. ඒතර එහෙම ගත්තොත් 6 වලට ලියුවා 6 equal a කියන්නේ initial term එක r කියන්නේ common difference common ratio එක r n minus 1 කියන්නේ second term එක නම් මෙතන දෙනවා 1 කියලා. ඒ කියන්නේ just r කියලා තිබ්බනම් ඇති. ඒක r කියලා එකක් තිබ්බනම් ඇති. 1 එකක් දාගන්න ඕනේ power එක. ඊට පස්සේ 162 වෙන එක නා ar මෙයා 5th term ඉන්නේ මෙතන power එක 5 minus 1 4 වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මොකද? මෙතන 1 මෙයා 2 කියලා දාගත්තා. මම 2 divided by 1 කියන එක කරනවා. මෙන්න මේ step එකක් තමයි මෙන්න මේවා කරන්න ඕනේ මේ 1 2 කියලා මාක් කරන්නේ. ඒව කරන්න ඕනේ. ඔයාලා just කරන්න තියෙන්නේ 162 equal mark එක දාගන්න. ar to the power 4 ලොගරි ඩොට් කරගන්න. මේක divide කරනවා මේක divide කරනවා 6 over මේ පැත්තට ar වෙනවා. ඒට ඒ කැපිලා යනවා. මෙතන 1 1 හිටිනවා. ඊට පස්සේ මෙතන මේ ටික සුළු වුණාට පස්සේ මේකට කැපිලා 27 වෙනවා. මෙතන මේ ටික සුළු වුණාට පස්සේ a cube එකක් එනවා. a cube equal 27 එනවා. හැබැයි 27 කියන්නේ 3 cube. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? r කියන්නේ 3. ඒ කියන්නේ common ratio 3. මෙන්න මේ part එක මේ 1 දාගෙන ඔය divide කරනවා කියලා පෙන්නන part එක නිකන්
සෙකන්ඩ් පාර්ට් එකට වගේ ගණන් හදනවා. ෆස්ට් පාර්ට් එකට ඒ වගේ ඒවා ඕනේ නැහැ අතන. ෆස්ට් පාර්ට් එකේ තියෙන්නේ වා කැල්කියුලේෂන් එක කරලා පෙන්නන්න ඕනේ. ආන්සර් ගන්න ආන්සර් ගන්නවට මාක්ස් දෙනවා. ඊට පස්සේ කැල්කියුලේෂන් එක කරනකොට වල මාක්ස් හම්බෙනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් යන්නේ කියන්නේ. සිම්ප්ලිෆිකේෂන් එක කරනකොට අපේ මාක් එකක් දෙන්න ඉපේ. ඒ වගේ තමයි දෙනවා එක මාක්ස් කියන්නේ. ඊට පස්සේ 17th එකට යනවා. 17th එකේ තියෙන්නේ child is at location F. මෙන්න මෙතන ළමෙක් ඉන්නවා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා mark the angle of elevation 8 degrees with which the child sees the top of the tree. මේක අහේ උඩනේ B වලට තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා ABF කියන එක කියලා 50යි. ඒකට කලින් මොකක්ද කියලා අපි ඒව මාක් කරමු. ළමයා මෙතන නම් ඉන්නේ. ගහේ මුතුන B නම් බලද්දි මෙන්න මේකනේ 8 degrees වෙන්නේ. ඒක මාක් කරනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? if ABF මේ ABF කියන එක කෙනා 50යි. දැන් මෙයා 50යි. එයා 50යි නම් A කියන්නේ කවුද? A is equal to what? 40 degrees. ඔන්න ඒ තමයි ආන්සර් එක විදිහට. මෙන්න මෙයා මාක් වෙන්න ඕනේ. මේක මාක් කරගන්න පොඩ්ඩක් 50 කියලා හොඳට ගත්තා කියලා. කෙලිම ආන්සර් දාන්න පුළුවන්. interior angle sum of triangle කියන්නේ 180. මෙතන already 90. මෙයා 50 නම් මෙයා 40 කියන එක පේනවා. ඊට පස්සේ 18th one වලට යනවා. A plant is obtained from every bean seed. Second pallet of bean seeds and unhealthy plant එකක් ගන්න පුළුවන් තියෙන probability එක මෙච්චරක් කියලා තියෙනවා 0.02. unhealthy plants කොච්චරක් වෙනවද 300 seeds තිබ්බනම් කියලා හිතේ එහෙනම් මොකද්ද 300 times මෙන්න මෙතන probability එක දීලා තියෙනවා multiply කරන්න තියෙන්නේ එහෙම ගත්තොත් මෙතන decimal points එකට මෙන්න මේ zeros දෙක cancel කරන්න ඕනවා එතන ගත්තොත් කීයද 6 කියලා එනවා ආන්සර් 6 කියන එක තමයි මොකද number of unhealthy plants can be expected if we plant 300 bean seeds හරි 19th එක නම් වෙන්නේ එතකොට 19th එකේ තියෙන්නේ මොකද circle එකක් දීලා තියෙනවා O කියන්නේ center එක වල AB කියන්නේ diameter එක midpoint of chord DC කියන එක E කියලා මාක් කරලා තියෙනවා අපිට කියලා තියෙනවා OFB මෙන්න මේ angle එක 70 නම් ADC මෙන්න මේ ඇඟිල්ල කීයද කියලා අහන්න. හරි. ඔච්චරනේ තියෙන්නේ. මෙන්න මේකයි කතන්දරේ. අපි දන්නවා මෙන්න මේ වගේ කෝඩ් එකක් බයිසෙක්ට් කරනවා නම් මේ සෙන්ටර් එකේ ඉඳලා ලයින් එකක් ගහලා මෙතන ඇන්ගල් එක 90 degrees කියලා තියරම් එක තියෙනවා. එතන යා 90 degrees. මෙයා vertically opposite angles වලින් 70 degrees වෙනවා. ඒ කියන්නේ DFE කියන ඇන්ගල් එක 70 degrees වෙනවා. vertically opposite angles වලින් ඊට අමතරව හරි එතන ඒක දන්නවනේ ඒක දන්නවා කියන්නේ මෙන්න මේ ඇඟිල්ල අපිට හොයාගන්න පුළුවන් කියන්නේ EDF කියන එක එතන එහෙම ගත්තොත් EDF ඇඟිල්ල එක equal වෙනවා කීයද මෙයා 90 මෙයා 70 ට එයා 20 degrees වලට equal වෙනවා ඊට පස්සේ අපිට කියලා දෙනවා AB diameter කියලා AB diameter එක නම් මෙන්න මේ ADB කියන එක නම් මොකද angles වල semicircle හරි angles on semicircle කියන්නේ කීයද 90 degrees. ඒතර කෙලින්ම අපි දන්නවා AD B කියන්නේ 90 degrees කියලා. දැන් ADC කියන්නේ කවුද? මෙන්න මේ ADB කියන එක කියලායි ADF කියන එක නක ඇඩිෂන් එකනේ. ඒතර අපිට ලියන්න පුළුවන් ADC කියන්නේ ADF කියන එක කෙනා plus ADB ඒ කියන්නේ 20 degrees plus 90 degrees ඒ කියන්නේ 110 degrees වලට equal වෙනවා කියන්නේ. ඊට